හරි ඔයාලට මොනවා හරි අවුලක් තියෙනවා නම් ඒක මේ තමන්ගේ ළඟ දැන් ඔයාලා ඔය ගොඩක් කට්ටිය මට ඔය තියෙන ප්‍රශ්න කියන්නේ පාඩම් කරද්දි තියෙන ප්‍රශ්න ඔය ගෙවල් වල තියෙන ප්‍රශ්න ඒ හැමදේම මම පොඩි කාලයක් දීලා තියෙනවා ඔයාලට සමහර දවස්වල මොනවා හරි ලොකු ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තියෙනවා නම් දැන් ඔයාලට මෙන්න මේ අහවල් ප්‍රශ්නේ කැබිනට් ආණුක්‍රම ජනාධිපති ආණුක්‍රම අතර වෙන සංසන්දනය කරන්න මේක ලියන්න තේරෙන්නේ නැහැ මම කියලා තියෙනවා අදාළ ප්‍රශ්නේ දාලා මට පහෝදා වෙලාවක් ඉල්ල ගන්න මම ඒ වෙලාවට ඔයාලව ගන්නවා ඔයාලව තනියම ගන්නවා ඒ වෙලාවට හරිද එතකොට සමහර ළමයි ඉන්නවා මේ සර් මට මෙන්න මේ පාඩම මේ තේරෙන්නේ නැහැ පාඩම් කරන විදිය මෙන්න මේ විදිය ඔළුවට ගන්න බෑ ඒකින්ද සර් මේ මට සර්ත් එක්ක කතා කරන්න ඕනේ හරිද ඒ ළමයින්ටත් මම ක්ලාස් එක ඉවර වෙලා හරි මැදින් හරි වෙලාවක් දෙනවන්නේ මම ඒගොල්ලෝ ඉන්ඩෙක්ස් නම්බර එක ලියාගෙන ඔය අදාළ නම්බර එක එන්න කියලා කියනවා හරිද එතකොට එහෙම පුතේ මානසික ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න. හරිද? දැන් ඔය පහුගිය දවස් ටිකේ දමදෙනිය පුතෙක්. හරිද? ඊටාම දක්ෂ ළමයෙක් O level වලට A9ක් ගන්නවා කියන්නේ පුතේ ලේසි පහසු දෙයක් නෙවෙයි. හරිද? O level වලට A9ක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඊළඟට O level වලට A9ක් ගන්න ඔයා ඒකට සූදානම් වෙලා ඉන්න මේ අධ්‍යාපනයේම නිරත වෙලා ඉන්න ඕනේ. එහෙම නැති කෙනෙක්ට මේ A9 ගන්න බෑ. හරිද? එතකොට එහෙම ළමයෙක් ඒ නමයක් අරගෙන දඹදිව්වේ පැත්ත පුතේ ඔයාලා දකින්න ඇති නේ ඔයාලා පහුගිය මේ ඔය ටීවී එකේ මේ නිවුස් වල දකින්න ඇති නේ හරි එතකොට ඒ දරුවා මේ කුරුණෑගල ප්‍රසිද්ධ පාසලකට එනවා දඹදිව්වේ පැත්තේ ඉඳන් ඒ නමයක් අරගෙන කුරුණෑගල ප්‍රසිද්ධ පාසලකට එනවා ඒ ප්‍රසිද්ධ පාසලේ මෙයා හැමදාම මේ ඒ නමයක් අරගෙන ඒ පාසලේ ඕලෙවල් කාර්ය පන්ති පළවෙනිය හරිද පන්ති පළවෙනිය. ඉතින් මෙහෙට ආවට පස්සේ මේ අලුත් පරිසරයක් දැන් ඇත්තටම පුතේ මමත් මේ අර්ධ නාගරික පැත්තක් බවලකොඩු 25 වෙනි විද්‍යාලය කියන්නේ මේ ඔතනින් පුත්තලම් පාරෙන් මහගලිය හන්දියෙන් හැරිලා බවලකොඩු හන්දියෙන් එහා පැත්තේ දැන් ජාතික පාසලක් එක හරිද හොඳ ඉගෙන ගන්න පුළුවන් හොඳ වටපිටාවක් තියෙන සුපිරිම ඉස්කෝලයක් හරිද එතකොට බවලකොඩුව ජාතික පාසල අපේ කාලේ නවෝදය පාසල. ඉතින් මේ ඒකෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි වයඹ රාජකීය විද්‍යාලයට එන්නේ. හරිද? එතකොට ඒ තිබ්බ සමාජ මට්ටම් දෙක නැත්තම් ඒ තිබ්බ දේවල් එක්ක බලපුවන් පස්සේ මේ ලොකෝ පීඩනය ලොකෝ ප්‍රෙෂර් එකක් තියෙන පුතේ මේක ළමයි සංඛ්‍යාව වැඩි. දැන් අරකේ අපේ මට විදිහට ළමයි 30 35ක් වගේ හිටියේ. හරි දැන් මේක ළමයි 50ක ආසන්න ප්‍රමාණයක් ඉන්නවා හරිද පන්ති 7ක් 8ක් 10ක් විතර තියෙනවා හරිද එතකොට ඔහොම තියාගෙන ඉද්දී පුතේ අර එන පීඩනයේ ළමයෙක්ට දරා ගන්න හරි අමාරුයි හරිද එතකොට මේ දරුවා ඇවිල්ලා මේ දරුවා A level වලට යනවා A level වල මේ ළමයා මට මතක විදිහට ඒක කියපු විදිහට පන්ති 8ද 9ද කොහෙද හරිද එතකොට ඒක දරා ගන්න බැරුව පුතේ ලකුණු අඩු වුණා පන්තිය වෙණි අඩු වුණා කියලා තමන් ගෙදර පාඩම් කර ඉඳලා ඒ ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව මේ කැම මේසේ බෙල්ල වල දාගෙන මේ කැම මේසේ නැගලා බෙල්ල වල දාගෙන තමයි ජීවිතේ නැති කරගෙන තියෙන්නේ හරිද හිතන්න කොච්චර එකක් තමයි ඒ නමයක් ගත්තා හෝ මේ සම්පූර්ණ විෂය ඔක්කොම ෆේල් වුණා තමන්ගේ දරුවා තමන්ගේ දෙමව්පියන්ට එච්චර මේ මිල කරන්න බෑ හරිද අංක 1 හරිද රත්තරන් දෙමව්පිය දෙන්නෙක්ට රත්තරන් දරුවෙක් නැති වුණා මොකද හරිද අංක 1 හරිද අංක 2 තමයි හොඳ අනාගතයක් තියෙන දරුවෙක් අපේ රටේ නැති වුණා හරිද ඒක හින්දා ඔය මරණය ඉවර වුණාට පස්සේ දැන් එල්ලිලා ඉන්න පුතු මරණය ඉවර වුණාට පස්සේ ඕක කම්බේ කපලා ගනි පශ්චාත් මරණ පරීක්ෂණෙත් නේ හරිද එතකොට මරණ පරීක්ෂණයේදී එළියට එන්න පුතේ සියදිවි විනාශ ගැනීම මේක මෙතනින් තොංගු හිර වෙලා හින්දා සියදිවි විනාශ ගැනීමක් කියලා එනවා හරිද එතකොට එයා කායිකව සියදිවි විනාශ ගැනීම හැබැයි පුතේ ඕකත් එක්ක හොඳට මතක තියාගන්න ඕක විතක සමාජමය විදිහට ගත්තොත් මානසික විදිහට ගත්තොත් පුතේ ඕක මිනිමරුව හරිද ඕක මිනිමරුව ඒ දරුවා හරිද කඹෙන් එල්ලෙන්න කලින් ඒ දරුවව මානසිකව ඒ දරුවා වටේ ඉන්න කොච්චර කට්ටිය මරන්නේ නැද්ද හරි මම ඒ කතාව විතරක් නෙවෙයි කියන්නේ
ඔයා ඒකයි මම කියන්නේ ඔයාලගේ සමීපව ඉන්න ඔයාලගේ යාළුවෝගේ ලොකු කාර්යභාරයක් ඔයාලගේ ප්‍රශ්න වලට සවන් දෙන එක. හරිද? ඔයාලගේ ගුරුවරුන් ඔයාලගේ දෙමව්පියන්ගේ ලොකු කාර්යභාරයක් ඔයාලගේ ප්‍රශ්න වලට සවන් දෙන එක. ඔයාලගේ එක වචනේ ඇති පුතේ. සමහර දරුවෝ මෙසේජ් කරනවා. සර් මට සර්ත් එක්ක විනාඩි 10ක් කතා කරන්න තිබ්බනම් ඇති. කතා කරන්න තිබ්බනම් ඇති. හිතන්නේ ඒ දරුවට අපේ විනාඩි 10 කොච්චර වැදගත්ද කියලා. හරිද? අර එච්චර ස්ට්‍රෙස් එකේ ඉන්න ළමයි ඉන්නවා. සර් මෙන්න මේ දේවල් මේ දේවල් ඊළඟට තමන්ගේ ළඟ ඉන්න කට්ටිය කියන දේවල්. සර් මම මෙහෙම ලස්සනට වැඩ කරගෙන ගියා සර්. මේ මෙහෙම ලස්සනට වැඩ කරගෙන මේ සර් දෙන පේපර්ස් වලට උත්තර ලියලියා සර්ගේ ලකුණු මේ වැඩි වෙන විදිහ පේපර්ස් වලට ලකුණු වැඩි වෙන විදිහත් එක්ක මම මාර මොරාල් එකේ ගියා. ඊට පස්සේ මට යාළුවෙක් හම්බුණා සර් මේ ෆස්ට් ෂයි කරලා සෙකන්ඩ් ෂයි ක්ලාස් එකේ රිවිෂන් එකේ. ඊට පස්සේ මේ එයා කියනවා එයා මේ විදිහට මටත් වැඩිය ගොඩක් පාඩම් කරාලු දවසට පැය 10 15 පාඩම් කරාලු. ඉතින් මේ ඔක්කොම ගිහිල්ලා යාට තිබ්බ ස්ට්‍රෙස් එකත් එක්ක මේ විභාග ලියන වෙලාවේ ඔක්කොම එකපාරම අමතක වෙලා ගියා. හරි? එකපාරම අමතක වෙලා ගියා. ඉතින් මටත් එහෙම වෙයිද? ඔන්න ඕක අහන්න විනාඩි 5ක් ගන්නවා පුතේ දරුවේ. හරිද? එහෙම වෙන්නේ නැහැ කියලා කියන මම විනාඩි 10ක් ගන්නවා. ඒක සමහර විටක පුතේ ඒ ළමයාගේ ජීවිතේ වැදගත්ම විනාඩි 10 වෙන්න පුළුවන්. හරි? ඒකින ප්‍රශ්න වලට සවන් දෙන්න. ඇත්තටම පුතේ මේ වෙද්දි මේ පරපුරත් එක්ක මම දකින්න විදිහට නම් ඒක අපිට අවුරුදු 3ක වගේ කාලයක් නේද? සාමාන්‍ය අවුරුදු 3ක වගේ කාලයක් ඔය කොරෝනා ප්‍රශ්නේ හින්දා පාසල් තුල අර නිවැරදි අධ්‍යාපන රටාව දෙන්න බැරි වෙලා තියෙනවා. හරිද? ඒකටත් වඩා විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් එහෙමම පාසල් තුල නතර වෙලා තියෙනවා. ඒවත් යොදවන පහසුකම් පාසල් තුලින් දෙන්නෙත් නෑ. ඒවට අවශ්‍ය වේලාව පාසල් තුල ඇති කරන්නෙත් නෑ. ඒ පාසල් තුලින් ඒ උමනාව ඇති කරත් දෙමව්පියකට යොමු කරන්න උමනාවකුත් නෑ. හරිද? ඒකින්ද ළමයි යාන්ත්‍රීකරණය වෙලා පුතේ ෆෝන් එකත් එක්ක ඉඳලා එළිය වටපිටාව තුල එළියට ගිහිල්ලා පොළවේ පය ගහද්දි පුතේ ළමයින්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමාජයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඔන්න ඕකින්ද තමයි පුතේ අද මානසිකව විඳවන ළමයි ගොඩ වැඩි වෙලා තියෙන අපි මේ ශේෂයෙන් හින්දා දාන්නේ. හරි. ඒකින්ද ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරිද? අංක එක වගේ ළඟම යාළුවට නැත්තම් දෙමව්පිය ගොඩ ළමයින්ට සමීප වෙන්න ඕනේ පුතේ මේ වෙලාවේ. මේක හරි අර මේ වැදගත් කාල සීමාවක්. හේතුව තමයි අවුරුදු 3ක් ළමයාට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සමහර විටක හම්බෙනවා ඇති. මම ඒකයි මේ ක්ලාස් එකේ විනාඩි 10ක් 15ක් ඔයාලට අමතර දෙයක් කියලා දෙන්න උනත් මේ වැය කරන්නේ. සමහර කමෙන්ට්ස් තියෙනවා මම උගන්වන්නේ නැද්ද මේ ළමයින්ට මේ එක වල්පල් කියවන්නේ. මේ මම කියන එකක්වත් විෂයෙන් බාහිර දේවලුත් නෙවෙයි පුතේ. අනික වල්පලුත් නෙවෙයි. ඔයාලා දැකලා ඉතින් හරිද? ඒකින්ද ළමයා ඉස්සර සඳුදා අඟහරුවාට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 5ක් පාසලේ ඉන්නවා පුතේ උදේ 8 ඉඳන් නැත්නම් 7:00 ඉඳන් 1:00 වෙනකම්. ඊට පස්සේ බාහිර විෂය බාහිර දෙයක් කරනවා ඒත් 4:00 5 විතර නිකන් ඉන්නවා. ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලත් ඉන්න ඕනේ. ඒතර පාසල ගෙදර කියන දෙක මත තමයි ළමයා ගොඩක් කාලය ගත කරන්නේ. හරිද? එතකොට අද වෙද්දී සමාජයේ කෙනෙන් පුතේ මේ සංක්‍රමණය වෙලා තියෙනවා ටියුෂන් වලට. ඒක අපේ වැරද්දක් නෙමෙයි. මම කලින් වීඩියෝ එකක් කරා. හරිද? හරි අධ්‍යාපන රටාවක් පාසල් අධ්‍යාපනය තුලින් දෙනවා නම් ඒකට අවශ්‍ය පහසුකම් සැපයනවා නම් ළමයි ටියුෂන් එන්නේ නැහැ. ඒකින්ද ඒකට අපිට බයින්න එපා. හරිද? එතකොට ළමයි ටියුෂන් වලට යොමු වෙලා තියෙනවා. එතකොට ඔයාලා විෂයන් තුනට රිවිෂන් එක ගත්තොත් මුළු සතියෙම දවස් 3ක් ඉන්නේ ඔයාලා ටියුෂන් වල. තියරි එක ගත්තොත් තව දවස් 2යි. දවස් 7ෙන් දවස් 5යි. එතකොට රිවිෂන් ක්ලාස් එකක් ගත්තොත් උදේ 7 ඉඳන් හවස 4:00 5 විතර වෙනකම් පේපර් ක්ලාස් එකක් තිබ්බොත් 6 වෙනකම්. හරිද? එතකොට වැඩි ප්‍රමාණයක් දැන් ප්‍රවණතාවයක් තියෙනවා ටියුෂන් ක්ලාසස් වල ඉන්නවා. එතකොට ටියුෂන් ක්ලාසස් වල ගුරුවරුන්ට වගකීමක් තියෙනවා පුතේ. ඒ විෂය විතරක් නෙවෙයි අර පාසලෙන් එයාගේ සමාජයෙන් එයාගේ ගෙදරින් අහිමි වෙලා තියෙන අනිකුත් නිපුණතාව වලට එයාට උපදෙසක් දෙන්න අයිතියක් නැද්ද පුතේ? අයිතියක් තියෙනවා. නැත්තම් මේ සමාජය ඉස්සරහට අපිට පාර බහලා යන්න බැරි විදිහට අධික විදිහට දූෂණය. හරිද? ඒකෙන්ද ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් පෝස්ට් මෝටම් එකේ නැත්තම් පශ්චාත්භාර පරීක්ෂණයෙන් එයි ගලවලාගෙන මිය ගිහිල්ලා තියෙන්නේ කියලා. හැබැයි ඒක පිටිපස්සේ එයාට සවන් නොදුන්න එයාව ගණන් ගත්තේ නැති එයා වෙනුවෙන් විනාඩි 5ක් වැය කරන්න බැරි. හරිද? එයාගේ ප්‍රශ්න තේරුම් ගත්තේ නැති එයාට සවන් දෙන්න තරම් එයාගේ වටිනාකමක් නැති දෙමව්පියෝ වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, ළඟ සමීපතෙන් වෙන්න පුළුවන් පුතේ. එයා සියල්ලම මෙයාව මානසිකව ඝාතනය කරලා තියෙනවා. හරිද? ඒකින්ද මම මේ වීඩියෝ එක බලන අපේ පුතාලා දුවලට
කියන්නේ එක අතකින් තමන්ගේ දෙමව්පියන් සමීප වෙන්න, තමන්ගේ යාළුවන්ට ප්‍රශ්න කියන්න. ඒ දෙකම කරන්න බැරි නම් මම එදා ඒ නිවුස් එකේ දැක්ක මෙන්න මේ නම්බර් දෙක පුතේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් දෙකට කතා කරලා ඔයාලගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න. මම මේක මේ නිවුස් එක දැක්ක වෙලාවේ මම ලියාගත්තා ඔයාලට කියන්න ඕනේ හින්දා. හරිද? ඒක මම හිතන්නේ සමාජයේ යුතුයකම. හරිද? ඒක හින්දා ළමයින්ට දැන් පුතේ ඔයාලට අවුල වෙලා තියෙන්නේ ඒ ෆෝන් එකත් එක්ක සහ තාක්ෂණයත් එක්ක ගෙවන ජීවිතේ ගෙදර ඇඳ උඩට විතරයි. ඒක ගොඩක්ම හානිය වුණේ කොරෝනා කාලේ. ඊට පස්සේ ඔයාලා ඇවිල්ලා ඇත්ත සමාජයට බහැලා පොළොවට බහැලා මේවා කරද්දී ඒ සමාජයෙන් එන පීඩනය ඔයාලට දරා ගන්න බෑ. ඒක හින්දා අද සියදී නසා ගැනීම, මානසික පීඩා, මානසික මේ සිත්තැවුම් මේ සියල්ල මේ සීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. හරිද? මේක ලොකු සමාජික වාචකයක් පුතේ අපිට පේන්නේ නැහැ. හරිද? ඒකින්ද ඒකට ඔයාලා අහු වෙන්න එපා. ඔයාලට හොඳ ගුරුවරු ඉන්නවා, ඔයාලට හොඳ දෙමව්පියෝ ඉන්නවා. ඒකින්ද ඒවට අහු වෙන්න එපා. මේ සමාජය නිවැරදි කරගන්න, ඔයාලගේ මානසිකත්වය තියාගන්න, හරි පෞරුෂයක් ගොඩනගා ගන්න, තමන් මානසිකව වැටෙන්නේ නැහැ මේ ගේම කොහොම හරි ගහනවා කියලා. හරි?